ඔහොමද වෙදීපන්. ඉපෝයෝ. තෝස් එකට බෙර හරිනේ. කරවිල පෙතේ සිට. ඊයා. ඊයා. ඔන්න නේද උඩ තමයි ඉතින්. වදින්ටි. Oh. Ya. Yeah. Hi guys. ඔන්න ඉතින් අපි අද ඔයාලට අරන් ආවේ ඔයාලට right food challenge එක. මේකෙදි අපි ඔයාලට ගේන්නේ ඔයාලා කමෙන්ට් කරපු කෑම જાති සමා වෙන්න ඕන ඔයාලා කියපු ඔක්කොම කෑම જાති නම් අපිට හොයාගන්න බැරි වුණා. හරිද? මොකද අපි හරි එහෙම ටවුන් එකක් නෑ බඩු ගන්න. පුළුවන් ටික අපි ගත්තා. කෑම જાති 6ක් 7ක් වගේ තියෙනවානේ. අපේ පළවෙනි කෑම එක තමයි පාම් පෙත් එක සෝස් මුදවපු කිරි ලුණු කුඩු ටිකක් ඉහලා කන්න. අපිට පාම් පෙත්තක් හොයාගන්න නෑ යාළුවනේ. හරිද? තරහ වෙන්න එපා. අපි ඒක හින්දා ඒ වෙනුවට මෙන්න මේ බට්ටිස්කෝදු එකට මුදවපු කිරි යෝගට් ටිකක් දාලා ඒකට ලුණු කුඩු ටිකක් ඉහගෙන තමයි කන්න තියෙන්නේ. මලුනේ කියලා. ඒක නම් අපි දෙවෙනි එක කන්නේ. ඔව්. අකේ ගද්දි. ඒකද? තාම මොකේ දාන්නේ කියලා ලුණු. ඒ පොස්. මමන වැඩි. මෙන්න. අයියේ මේක. ඒක අවුල නැහැ. ලුණු කටි අර ලුණු ඇටෙන් දැම්ම කැවෙන්නේ නැහැ ඒක. ඇඹුල් ගතියනවනේ. මේක අවුල නැහැ. ඒක රසයි. දෙවෙනි කෑම එක තමා අමු කරවිල පෙත්තකට ලුණු කුඩු ටිකක් දාලා එකට කහ කුඩු ටිකක් දාලා මික්ස් කරලා සෝය සෝස් එකේ ගාගෙන කන්න කියලා. මම ඔයාලගේ කමෙන්ට් එක නමත් එක්ක උඩින් දාන්නම්. හරිද? හරි අපි එහෙනම් මේකට කාලා බලමු. ඔන්න කරවිල පෙත්ත. එකට ලුණු කුඩු ටිකක් දා ගන්නවා. කහ ඒක අහ වැඩි දාන්න බෑ දාන්න මගේ හැටද සෝය සෝස් සෝස් එක තමයි රහලින්නේ. කරවිල පෙත්තේ සීත. ඊයා. ඊයා. ඒක නම් සෙට් නෑ. අපේ තුන්වෙනි කෑම එක තමා අසමෝදකන් ටිකකට සෝයා සෝස් ටිකක් දාලා ලුණු කුඩු ටිකක් දාලා දෙහි චුට්ටක් මිරිකලා මික්ස් කරලා බොන්න කියලා. හරි අපි හරි. එහෙනම් අපි දැන් මේක රසමෝදකන් දාගමු. අනිත් චුට්ටක් දාන්න බඩ එකක්ම දුන්නාම බොන්නත් ඕන ඕක. අසමෝදකන් නිකම් බොන්න හොඳ. චුට්ටේ දාන්නේ. ඇතිනේ. තියෙන ලොබකම. ඒක තමයි මොකද දාන්න තිබ්බේ? බර. ඩොක්ටර් අසමෝදකන් ටිකකට සෝයා සෝස් දාන්න ඕන. අනේ අම්මේ මොනවද දුන්නේ මේ? සෝයා සෝස් ටිකක් දාලා ලුණු කුඩු ටිකක් දාලා දෙහි ටිකක් දාලා මික්ස් කරන් බොන්න තියෙන්නේ. ඊයා. දැන් තියෙන්නේ දෙහි මිරිකන්න. අපරාධේ යාළුවනේ දෙහි. නික. චූඩි එකද? අනේ මුගේ ලෝබකම.
ඉතින් ගයිනේ. ලුණු කුඩු දාන්න ඕන. ඔන්න ලුණු දානවා. මම හැන්දක් ගෙනාවනේ. කලවම් කම හොඳේ. මරු වෙන්ද. ඊයා. ඇතර කටේ තියෙන විතරයි. මගේ කවලම් කරේ? ඔව්. දැක්කනේ? අරක දිය වෙලා නැහැ. සෝස් එක දිය වෙලා නැහැ. අප්පිරියයි. මම දැන් බලමු. එయ్యා. මීටරේ ද කසායි බිව. රස නැද්ද බං? හොඳ නෑනේ. ඊයා. ඒක සෙට් නෑ. අපේ ඊළඟ කෑම එකට තියෙන්නේ මුදවපු කිරි ලුණු කුඩු හැන්දක් දාලා කෝපි කුඩු හැන්දක් දාලා මික්ස් කරලා කාලා පෙන්නන්නලු. ඔන්නකට කිරි යෝගට් දෙකක්. මෙන්න එක. මුදවපු කිරි කියන්නේ අපි කිරි යෝගට් දෙකක් ගෙනාවේ යාළුවනේ. බලමු. මේක කඩල් තියෙන්නේ. හරි මේක ගත්තම මොකට හරි බට්ටිස් කොල්ද කරලා. මොනවද දාන්නේ කියලා තියෙන්නේ? මුදවපු කිරි එකට ලුණු කුඩු හැන්දක්. හැන්දක් දාන්න ඕන ලුණු. ඔයාලා ඉසෙවිසේ කරලා ඒ කියන්නේ. හැන්දක් කො. මේකෙන් හැන්දක් බෑ අතින් දාමු. ආ වේද. මේක කෝපි කුඩු. අන්නේ න. චුට්ටක් දාන්න කි චුට්ටක්. මගේ චුට්ටක් දාන්න. ඔර මෙහෙ අසාධාරණයි ඒක. හැන්ද දෙනකොට. නෑ හැන්ද දෙනකොට. අන්න පෙන්න. අපි මේක මික්ස් කරගමු. මික්ස් ඇන් මික්ස්. උඩ සියලෝ ගිරිනෝ. ඒ අපරාධී. යානියක් වගත. අන්න හරි. මික්ස් කරලා තියන්නේ. ඒක නම් අපිරි ගතියක් එන්නේ නැහැ. අලු වැඩේද? අලු වැඩේ නැති මොකද කරන්නකෝ? අපිරි ගතියක් එන්නේ නැහැ කරහයි. ඔය කවුලන්නේ කරහයි. අපේ ඊළඟ කෑම එක යෝගට් ලුණු කුඩු සෝයා සෝස්. හරි. මේ දාදියයි. යෝගට් ගත්තා. ඔය එක නෑ වගේ මක දෙක මොහලු. යෝගට් ලුණු කුඩු එකයි තියෙන්නේ. සෝයා සෝස්. ඒ සෝයි සෝස් ඉන්නේ. ඊය හරි අප්පිරියයි. චුට්ට දාන්න චුට්ට. මික්ස් කරන්නත් එපා. ගොඩක් මොකද කරන්නේ පා. අප්පිරියයි කන්න. ඔය ඉස්සල කාන ගියා හොඳයි. මරකන්. ඔව්. එවහම. අවුල් නැහැ. අර සෝයි සෝස් එක තමයි අවුල්. අපේ ඊළඟ කෑම එක අයිස්ක්‍රීම් එකකට ලුණු කුඩු හැන්දක් දාලා කන්න තියෙනවා. අයිස්ක්‍රීම් මේක කඩලා තිබ්බේ. අර ගණන් කඩලා තිබ්බේ හරියද? දිය වෙලා. ඔව් අනේ දැන් ගොඩක් වෙලානේ අපි බට්ටි කරගෙන. මොනවද දාන්නේ කියලා තියෙන්නේ? ලුණු. අර මේකට දා. දිය වෙලා. ඕ හැන්දා. හැඳි හතරක් හම්බෙලා තිබ්බා අයිස්ක්‍රීම් එකේ. තව හැඳි නැද්ද? කවලම් කරා. හොඳට. අවුල නැහැ ලුණු ගතිය තමයි ඉතින්. වැඩියෙන් තියෙන්නේ. කවුද කොමෙකට කෑලිම් ඩිස් දාපු එක? අපේ ඊළඟ එක කෙසෙල් ගෙඩියකට මාමයිට් තවරලා ඒකට ගම්බිරිස් කුඩු ඉහන් කන්න. අපිට මාමයිට් නේ අපි ඒක වෙනකොට ජෑම් පාවිච්චි කරනවා. හා මේක නම් රහයෝ. Makit ka. Yummy na ito.
ගම්බිරිස් කුඩු එකද? ගම්බිරිස් දාන්න ඕනේ. ඇති. අඩෝ ගෙසලකෙඩි ඔයාගේ නැත්නම් හරියට. කනවද? අයියෝ. ඒක නම් රහයි හැබැයි ගම්බිරිස් එක සරක් එනවනේ. ඒක රහයි. ලැජෙන දොයාලනේ කඩකින් කෙසලකෙඩි දෙකයි ගන්න ගත්තේ. තුනයි. තුනක් දුන්නනේ. දැන්ට කාපු හොඳම කෑම එක මට මේක. සැර චුට්ටක් තිබ්බට ඕනද? එපා. ඒක රහයි. කෑම එක චොකලට් එක සුදු ලුණු බික්කම් අපල කණ්ඩ ඕන. ඒ සුදු ලුණු බික්ක අර චොකලට් එක. සුද්ධ කරගා. චොකලට් එකද? සුද්ධ කරා. අනේ දිය වෙලා දෙයියනේ. චොකලට් එක? ඔව් අනේ ඔව්. ඌවෙනේ තිබ්බේ. අද නම් හරි අංජබජල් දවස්. ඇත්තට. හරියට වීඩියෝ කරන්න වෙන්නේ නැහැ. අපට සිරි. මෙන්න චොකලට් එක. පෞද්ගලිකව සුදු ලුණු එකට කැමතියි. රහයිද? චොකලට් එක රහයි. මං ගාලා. අවුල නාද සුදු ලුණු තියෙන ගතිය කරගතිය එනවා. මට ඇති. රසය ගොඩක් රසයි. ජුලියන් රහයි. මොකද කියලා තිබ්බේ? කොහොමද කරන්නේ කියලා තිබ්බේ? ඔන්න අතට ටිකට මේ රස නෙමෙයි අතට. කෝපි කුඩු ටිකක් දාලා. හරිද බලන්න වැරදිද දන්නේ නැහැ. කෝපි කුඩු ටිකක් දාලා. කෝපි දාලා. හරිද? ලුණු. මේක නැති වයිචෝ. හරි. මික්ස්. අයි දෙහි. ආව දෙහි දානවා. මොකද තියෙන ලෝභකම බලන්න මේ තියෙන ලෝභකම මික්ස් ඇන් මික්ස් මෙහෙට එකයි ඒ කෝපි ටික මක්කද වෙලා නැහැ මින් බල කුඩු හැදිලා අනේ බිමේ බලමු බීලා ඒ කවුල නැහැ එච්චර හකින්නේ කෝපි ටික දිය වෙලා නැහැ මූණේ ගානේ තියෙන කෝපි ටික අපරාධ ඔයාලා කියපුව ගොඩක් කෑම જાති කෑවා සමහර දේවල් අපිට කන්න බැරි වුණා මොකද අපේ බිත්තරෙන් මෙතන වැට්ටේ එකමයි දෙකක් ගෙනාවා එකක් සවුත් වෙලා අනිත් එක කුඩු වෙලා වැට්ටා ඒකින්ද ඒක කරන්න ඕනෙත් නෑ සෝරි ඔයාලා සමහර අය කෑම විතර කන්න බැරි වුණා නම් හිතනවා සමාව වෙන්න ඕන ඉතින් අද වීඩියෝ කොහොමද කියලා පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න ඉදිරියට ඕන වීඩියෝත් කමෙන්ට් කරන් යන්න එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙන්කම් අතට ගින් එන්නම් බයි අද පෙරේදී ඔගිල්ලා රයි ඔහොම නෙවෙයි දීපන් ඉපෝ යෝ මෙන්න මෙහි බේරෙනවා මොකද මගේ ඇඩ් එක කොකාකෝලා කඩලා මට කතා කරන්නේ මම තිරේ පිටපස්ස යාළුවනේ හරි yes ඇත්තටම කිව්වම මේකත් එක බිතර මේ අමුෙන් කන්නේ කියලා තින්නේ අමුෙන් කියන්නේ බිතර බොන්නේ බිතරේ නෑ බිතරේ වැට විතර චොප්ප වෙලා සෝරි යාළුවනේ මේ ඉතින් දැතලේ ඔඩෝ බලහම් බීමර වඩා පෙන්න තිබිලා තේ මේකේ බලන තත්ත්වයේ අයිතිකාරයා ඇයි මම බැලුවා කවුද ඔඩෝ